පේපරේ හොඳට ලිව්වද? සතුටුද? බලන්න මාකින් අමාරු වෙයි. මේකේ ඉන්නව සතුටු වෙන්න දෙන්නේ නැහැ. මේ ලංකාව ටොක්සින් නැහැ පට්ට විසයිනේ. සතුටින් ඉන්න දෙන්නේ නැහැ පුතේ. මොකක් හරි විසක් ඔලුවට දානවා. මේ ළඟදී මට දැම්ම ළමයි විහාරමහාදේවිගේ ගෑනු ළමෙක් සර් මට සෙකන්ඩ් පේපරේ 40ක් ෂුවර් කියලා. 40ක් ෂුවර් කිව්වා. මං කිව්වා 40ක් එන්න බෑ. ඔබට අනිවාර්යෙන් 48ක් හෝ 50ම තියෙන්න ඕනේ. ඊට වඩා නම් අඩු වෙන්න බෑ පුතේ. 45ට වැඩි. නෑ සර් මට බයයි කිව්වා. මං ඔයාව මොකටද බය? සර් මම ඉන්න WhatsApp group එකේ දාලා දෙනවලු විභාගේ ලේසි වුණා කියලා සතුටු වෙන්න එපා. හොඳට ලිව්වා කියලා සතුටු වෙන්න එපා. මාකින් අමාරු වෙයි. එයි මාකින් එක ගන්න උගේ තාත්තද? ඒ කියන්නේ ළමයෙක් පේපරේ අමාරු වුණත් දුක් වෙන්න ඕනේ. ළමයෙක්ට පේපරේ ලේසි වුණත් දුක් මොන දුකක්ද බං ඒක? අත දිගහැරලා පේපරේ හොඳට ලියලා ඉවරලා පුතේ ගෙදර ආවට පස්සේ WhatsApp group එකක හරි Facebook එක හරි ෆෝන් එක අතර පස්සේ තියෙනවා. ඔයාලා සතුටු වෙන්න එපා. පේපරේ ලේසි වුණාට මාකින් එක අමාරු වෙයි. එහෙනම් ඉතින් බං BS පේපරේ මාකින් එක හදාන්න කෙමිස්ට්‍රි වලින් ෆිසික්ස් වලින් උඹ BS පේපරේ හොඳට ලිව්වා නම් උඹ ලිව්වමයි පුතේ ආයෙ පාරක් ඒ ගැන පොඩිවත් සැක කරන්න එපා. තව ඒකේ තියෙන ලොකුම කාලකන්නිකම මොකද්ද පුතේ? තාම accounting ඉවර නැහැ. තාම general knowledge ඉවර නැහැ. තාම english ඉවර නැහැ. accounting වලට හිත හදා ගන්නවත් විදියක් නැහැ නේ. මම BS පේපරේ අමාරුයි කියලා මොකෙක් කරේ කිව්වම. මාකින් හදන්නේ ගුරුවත් පොතෙන් සිලබස් එකෙන්. ඔබ දන්න ඒවා තමයි මාකින් වලට එන්නේ. එහෙනම් බය වෙන්න එපා පුතේ ඈ. බය නම් වෙන්න එපා. හොඳට පේපරේ ලිව්වා නම් ඒ සන්තෝෂයෙන්ම ළමයි ඊළඟට ලෑස්ති වෙනවා. මේකේ ඉන්නව සතුටු වෙන්න දෙන්නේ නැහැ. මේ ලංකාව ටොක්සින් නැහැ පට්ට විසයිනේ. සතුටින් ඉන්න දෙන්නේ නැහැ පුතේ. මොකක් හරි විසක් ඔලුවට දානවා. පේපරේ හොඳට ලිව්වද? සතුටුද? බලන්න මාකින් අමාරු වෙයි. ඒ තරම් දාර හරක් ඉන්නේ මේකේ.